ග්‍රේවි එකක් නැති එක නම් ලොකු අඩුපාඩුවක් වගේ තමයි කෑම එකට. හයි යාළුවනේ, ඔන්න ඉතින් මම අද අරගෙන ආවා කිල්ස් එකේ තියෙන හැම වෙලාවෙම නැති ක්‍රිස්පි චිකන් රයිස් එක. ඉතින් අද අපි මේක රිවිව් කරන්න යන්නේ. මේක තියෙන වෙලාව දැනගන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් channel එක subscribe කරගෙන අපි යන් කෑම එක රිවිව් කරන්න. ග්‍රෑම් 528ක් තිබ්බ මේ රයිස් එක උනේ රුපියල් 710යි යාළුවනේ. මෙන්න මේ වගේ ක්ලෝස් අප් ලොක් එකක් තමයි තිබ්බේ. ක්‍රිස්පි චිකන් කෑලි 4ක් මින්ච් සම්බෝලයක් එක චිලි පේස්ට් ඇඩ් වෙලා තිබ්බා. මේකේ සුවඳ නම් යාළුවනේ හොඳටම තියෙනවා. එන්නේ ගොඩක්ම ක්‍රිස්පි චිකන් ස්මෙල් එක. දැන් ඔයාලා දැක්ක ක්‍රිස්පි චිකන් 4ක් මේකේ තිබ්බා. ඔන්න ඉතින් මේ තියෙන එකක්. මේ වගේ පොඩි ක්‍රිස්පි චිකන් තමයි ඉතින් මේකේ තියෙන්නේ. අපි කෑම එක ප්ලේට් එකක දාගෙනම බලමු. අද ඒක තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. හරි ග්‍රේවි එක තිබ්බා. හොඳයි නේද? බලමු. රයිස් ගොඩක් හොඳට තියෙනවා. මාත් එක සමානව බලමු. ප්ලේට් එකක් පිරෙන්නෙම ඉතින් ගොඩක් හොඳ බත් පෝෂන් එකක් මේ රයිස් එකේ 710ට හම්බෙලා තිබ්බ යාළුවනේ. එහෙනම් ඉතින් අපි try කරලා බලමු මේක රහ කොහොමද කියලා. හොඳ ඇට දිග බ්‍යාස්මති එකක් තමයි ළමයි කෑමට තියෙන්නේ නම්. මින්චි සම්බල් එකක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. පත් එක ගොඩක් dry නෑ. පොඩි වෙට් ගතියක් තියෙනවා රයිස් එකේ. මින්චි සම්බල් එක නම් මාරම රහයි. චිලි පේස්ට් එකේ නම් ලොකු ක්වලිටි එකක් නැහැ. ක්‍රිස්පි චිකන් ටිකත් හොඳයි. බත් එකේ පෝෂන් එකත් හොඳයි. හැබැයි මේකට අනිවාර්යයෙන්ම ග්‍රේවි එකක් නම් ඕනේ. ග්‍රේවි එකක් නැති එක නම් ලොකු අඩුපාඩුවක් වගේ තමයි කෑම එකට. මේක රේට් කරනවා නම් මම මේකට 10න් 7.5ක් විතර දෙනවා. මොකද ග්‍රේවි එකක් නැහැ. ග්‍රේවි එකක් නම් අත්‍යවම අවශ්‍යයි වගේ මට නම් මගේ පැත්තෙන්. මම දන්නවා ඔයාලා මේක try කරලා තියෙනවා නම් ඔයාලගේ experience එක comment කරන් යන්න. මං කියන්නේ මේක හැම වෙලේම නැහැයි කියලා. මේක තියෙන ළමයි රැට විතරයි කිල්ස් එක. මම දවල්ට ගිහිල්ලා මේක හොයලා රස්තියද්ද වෙලත් ආවා. ඒ හින්දා මං ඔයාලට කියන්නේ දවල්ට හොයන් යන්න එපා. මේක තියෙන රැට විතරයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මට නම් මේක වරදක් නෑ. ඔයාලා මේක try කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාගෙන යන්න.